guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මේ vlog එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මගේ හවස් වරුවක් කොහොමද ගත වුනේ කියලා. ඉතින් ළමයි මම මේ ලෑස්ති වෙන්නේ ටිකක් එළියට යන්න. එළියට යන්නේ කියන්නේ මගේ එදිනෙදා අවශ්‍ය කරන බඩු ටිකක් තියෙනවා. ඒ බඩු ටික ගන්න යන්න තමයි යන්නේ. මොකද මේ මාර්තු මාසයේ අන්තිම සතිය. ඉතින් අපි යන්නේ අලුත් මාසෙකටනේ. ඒ නිසා සාමාන්‍යයෙන් මට මාසෙකට ගන්න ඕන බඩු වගේක් තියෙනවා. ඉතින් ළමයි දැන් මම අවුරුදු ගානක් තිස්සේ තනියම ජීවත් වෙන කෙනෙක්. ඉතින් තනියම ජීවත් වෙන අය දන්නවා තමන්ගේ දේවල් තමන්ම කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි වැඩ තියෙන දවසක් වුණත් හවස් වරුවේ මම යන්නේ මගේ එදිනෙදා පාවිච්චි කරන්න ඕන බඩු ටිකක් ගන්න. ඒ වගේම ළමයි කීප දෙනෙක් අහපු දෙයකට උත්තර දෙන්න හිතුවා මේ vlog එකෙන්. කීප දෙනෙක් අහලා තිබ්බා මම පාවිච්චි කරන මේකප් අයිටම් මොනවද කියලා. ඉතින් මම ලොකු බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. අතට මම පාවිච්චි කරන්නේ පොඩි දේවල් ටිකක්. ලොකුවට හෙවි මේකප් දාන කෙනෙක් නෙමෙයි මම සාමාන්‍යයෙන්. ඉතින් ළමයි මම පාවිච්චි කරන්නේ Essence එකේ dark berry කියන shade කියන lipstick එක. ඒ වගේම මම පාවිච්චි කරන mascara එකත් Essence එකේ mascara එකක්. ඉතින් ඒක ලොකු ගණනක් දීලා ගන්න ඕනේ නැහැ. සාමාන්‍ය පොඩි මුදලකට ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මම මේ දැන් පාවිච්චි කරන eyeshadow palette එක මම Shea Glam එකෙන් order කරපු එකක්. දැන් අවුරුද්දක් විතර කිට්ටු වෙන්න මම මේ eyeshadow palette එක තමයි use කරන්නේ. ඇත්තටම ගොඩක් හොඳ nude colors තියෙනවා. මේ eyeshadow palette එකත් මට එච්චර ලොකු ගාණක් උනේ නෑ. මම Shein එකෙන් order කරද්දි මට මතක විදියට රියල් 28කට හරි 25කට වගේ ගාණකට තමයි මම මේ eyeshadow palette එකත් ගත්තේ. ඊළඟට මම මේ පාවිච්චි කරන blush එකත් Shea Glam එකේම එකක් තමයි. මේකත් එච්චර ලොකු ගාණක් උනේ නෑ. මම දැන් අවුරුදු දෙකකට විතර වගේ කිට්ටු වෙන්න කාලයක් තිස්සේ මේක පාවිච්චි කරනවා. ඇත්තටම ගොඩක් හොඳ බ්ලෂ් එකක් මේක. ඒ වගේ මම පාවිච්චි කරන ජුවලරි ඒ වගේ එක දේවලුත් මම Shein එකෙන් order කරපු ඒවා. ඉතින් ගොඩක් හොඳයි ගෑනු ළමයින්ට Shein එකේ තියෙන ජුවලරි, මේකප් අයිටම්, ඇඳුම් හැම දෙයක්ම ගොඩක් අද මුදලකට ගන්න පුළුවන් හොඳ ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් try කරලා බලන්න. ඊට පස්සේ ළමයි මම මේ පාවිච්චි කරන්නේ අද වෙනකොට ගොඩක් දෙනෙක් අතර කතා බහ වෙන ගොඩක් වයිරල් වෙලා තියෙන මේ Vaseline එකේ මෙන්න මේ brightening body lotion එක. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේකට skin එක bright කරනවා, ඔපහැ නැති කරනවා කියලා. ඉතින් මමත් හිතුවා අරගෙන පාවිච්චි කරලා බලන්න. අපි බලමු ටික දවසක් පාවිච්චි කරලා කොහොමද මේ body lotion එකේ තත්ත්වය කියලා. ඔය කියන විදිහට ඇත්තටම skin එක ටිකක් සුදු කරන්න, පැහැපත් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ළමයි ඔන්න ඔය මේකප් අයිටම් ටික තමයි මම මේ දවස්වල පාවිච්චි කරන්නේ. ඉතින් ලොකු දේවල් පාවිච්චි කරන්නේ නැහැ ළමයි. සාමාන්‍ය පොඩි දේවල් ටිකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ළමයි මම කලින් වීඩියෝ එකක කිව්වා මෙන්න මේ cute bag එක මට හම්බුනේ Shein එකෙන්. ඇත්තටම රියල් 20ක් වගේ ප්‍රමාණයක් වගේ තමයි උනේ. ඇත්තටම මාරම හොඳ quality එකක් තියෙන cute ලස්සන bag එකක්. මගේ මේ දවස්වල favorite bag එක මම කොහෙ ගියත් මේක තමයි අරගෙන යන්නේ. එහෙනම් ළමයි ඉතින් අපි යමු මගේ බඩු ටික අරගෙන එන්න. ඉතින් වෙනදා වගේම අපි අද යන්නෙත් මෙට්‍රෝ එකේ. ඉතින් කටාර වල මෙට්‍රෝ තියෙනවා කියන්නේ ගොඩක් ලොකු උදව්වක්. ටැක්සි වලට වියදම් කරනවට වැඩිය මෙට්‍රෝ එකේ රියල් 2කට ඕනම තැනකට යන්න පුළුවන්. බඩු ගන්න කලින් මම මුලින්ම ගියේ බැංකුවට. ඉතින් මේ මාසේ අන්තිම සතිය නිසා බැංකුවේ වැඩ තියෙනවා. ඉතින් මුලින්ම අපි බැංකුවේ වැඩ ටික කරගෙන තමයි බඩු ටික ගන්න ගියේ. මම මුලින්ම ගියේ Princess Cosmetic එකට. මොකද මම සාමාන්‍යයෙන් මාසෙකට අලුතෙන් ගන්න ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් කිහිපයක් තියෙනවා. ඉතින් මුලින්ම මම ගියේ මගේ ඒ ටික ගන්න. ඉතින් මගේ සන්ස්ක්‍රීම් එක, ඒ වගේම මගේ සීරම්, ඒ වගේ දේවල් ටිකක් මම ගත්තා. ඇත්තටම ළමයි මම නම් ඔයාලට කියන්නේ ඔයාලා ජොබ් එකක් කරලා මහන්සියලා සල්ලි හොයනවා නම් ඒ සල්ලි ඔයාලට වේදම් කරන කිසිම පැලකිලීමක් ගන්න එපා. මොකද ඔයා තමයි ඔයාව සතුටින් තියන්න ඕනේ. ඒ වගේම ළමයි මේ තියෙන්නේ මේ දවස්වල මම ආසාවෙන් පාවිච්චි කරන මගේ face wash එක. මේක ස්විට්සර්ලන්ඩ් වල හදන හොඳ face wash එකක්. ඊට පස්සේ ළමයි මට හම්බුණා මෙන්න මේ බොඩි ස්ප්‍රේ දෙක. ඇත්තට මාරම සුවඳයි ළමයි. ලොකු ගාණක් උනේත් නෑ මට. මේකෙන් මම බොටල් 4ක්ම ගත්තා. ඊට පස්සේ ළමයි මම මෙන්න මේ hair mask එක try කරන්න ගත්තා. මොකද ගානියේකේ මම මෙන්න මේ aloe vera එක විතරයි තාම try කරලා නැත්තේ. ඊට පස්සේ ළමයි මම මල් යායක් දැක්කා. ඉතින් තමන් වෙනුවෙන් තමක් මලක් ගන්නවා කියන එක ඇත්තටම වෙනස් දෙයක්. ඒ වගේ කෙනෙක් තමයි මම. ඇත්තටම මම කැමතියි මාව හැමදාම සතුටින් තියන්න.
ඊට පස්සේ ඉතින් බඩු ඔක්කොම අරගෙන අපි ගියේ ෆුඩ් කෝනර් එකට. ඉතින් හැමදාම ගෙදර ඉන්න කන්නේ. ඒ නිසා මාසෙකට එක සැරයක් දෙසරයක් මේ වගේ එළියෙන් කෑවට කමක් නැහැ. ඉතින් ළමයි ඔන්න ඔහොම තමයි අද දවසේ මගේ හවස් වරුව ගත වුණේ. ඊට පස්සේ ඉතින් අපි වෙනදා වගේම ෆුඩ් කෝනර් එකකින් පැය දෙකක් විතර ඉඳලා ගෙදර එන්න ආවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට ඔයාලව සතුටින් තියන්න ඔයාලා පුරුදු වෙන්න. අනිත් අයව නෙමෙයි තමන් සතුටින්ව තියන්න ඕනේ හැමදාම. එහෙනම් ඉතින් ආයමත් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. මං ගිහින් එන්නම්. ඔයාලා සතුටින් hina වෙලා පරිස්සමින් ඉන්න.